ආයිබෝන් සුබ දවසක් හැමෝටම. අපගේ පොරොන්දුවක් තිබ්බා ලෝක සිනමාව පිළිබඳව ලෝක සිනමාවේ මහා දැවැන්තෙක් පිළිබඳ සාකච්ඡාවක්. ඒ සාකච්ඡාවට තමයි අද මේ අපි අත ගහන්න යන්නේ. නේද ජාන්? ඔව්. ඒ තමයි ලෝක ප්‍රසිද්ධ නළුවෙක්. ඒ කියන්නේ ඔස්කාර් සම්මාන දෙකකට නොමිනේට් වෙලා ඒක දිනාගත්ත අති දක්ෂ නළුවෙක්. රංගදරේ අතිශය දක්ෂ නළුවෙක් ගැන තමයි අපි මේ කතා කරන්න යන්නේ සහජයි. ඔහු සම්බන්ධ වෙච්ච චිත්‍රපට කීපයක් ගැන. ඒ තමයි ලෝක ප්‍රසිද්ධ නළුවා ටොම් හැන්ක්ස් කියන නළුවා. ඔහුගේ විශේෂිත වූ චිත්‍රපටයක් ගැන අපි ඉස්සෙල්ලාම කතා කරමු. ෆොරස්ට් ගම් කියන චිත්‍රපටය. ඔහු මේ චිත්‍රපටයේ රංගපාන්නේ IQ level එක 75කටත් අඩුවෙන් තියෙන මම හිතන්නේ යන්න මන්ද බුද්ධිකනේ. ඩිසේබල්. අන්න එවැනි චරිතයකට තමයි මේ ෆොරස්ට් ගම් චිත්‍රපටියේ ටොම් හැන්ක්ස් රංගපාන්නේ. මොකද චන්න ඔයාලට මේ සම්බන්ධව කියන්න තියෙන්නේ? ෆොරස්ට් ගම් බලපුවාම රුක්මන් කියන්න තියෙන ප්‍රධානම දේ තමයි හැම දෙයක්ම පරිපූර්ණව කරලා තියෙන චිත්‍රපටයක්. ඒ කියන්නේ හැම දෙයක්ම camera angles, direction, acting හොඳටම බලනකොට පේනවා දෙකේ ඒ රෝල් එකේ ප්ලේ වෙනවානේ ජෙනී සහ ගම්. ඒකනේ හයිලයිට් එක. අනිවාර්යයෙන්. කියන්නේ නොවන දෙයක් බලාපොරොත්තු වෙනවා ඩිසේබල් කැරක්ටර් එක. ආදරය කියන දේ. දැන් ඒක මැද්දේනේ සෙමිකිස් කතාව ගොඩනගන්නේ. එතකොට ඒකට අවශ්‍ය සියලුම ගුණාංග ටික මේ දෙන්න හොඳටම සපයලා දෙනවා. ඒ සපයලා දීම සාර්ථක වුණා නිසා තමයි ඔස්කාර් එක දක්වා යන්නේ කොහොමද? ප්‍රධානම ලක්ෂණය ඒක තමයි මේකේ තියෙන්නේ. ඔව් හරි. එතකොට චන්න දැන් අපි මේ ඔස්කාර් සම්මාන දෙකක් ගත්ත කියලා ෆිල්ම් දෙකක් නෙමෙයි. එතකොට තව ෆිල්ම් එකක් තියෙනවා. ඒ අනිත් ෆිල්ම් එක තමයි කාස්ට් එක. හැබැයි ඒ ෆිල්ම් එක ඩිරෙක්ට් කරන්නේ සෙමිකිස්. එතකොට මේ දෙන්න යාළුවෝනේ. ඔව් හොඳ යාළුවෝ. හොඳ යාළුවෝ. එතකොට මේ දැන් කාස්ට් වේ කියන ෆිල්ම් එක චන්න මේකේ මේ ප්‍රොඩියුසර්ලාගේ ටීම් එක වෙන්නේ මේ ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් ප්‍රොමෝෂන් එක ගන්න. ඔව්. ඒකනේ ඔයගේ ඇත්ත කතාව FedEx ප්‍රොමෝෂන් කරන්නේ මේගොල්ලෝ යන්නේ. FedEx ප්‍රොමෝෂන්. ඔව්. නමුත් මේ ෆිල්ම් එක චන්න ඔස්කාර් දක්වා යනවා. ඔව්. මොකක්ද ඔයාලට හිතෙන්නේ මේ ෆිල්ම් එක ඇතුලේ මේ මෙච්චර මෙහිම මේගොල්ලෝ මේ වෙන දෙයක් කරන්න යන්නේ. නමුත් ෆිල්ම් එක හිට් වෙනවා අපිට හිතා ගන්න බැරි විදියට. මොකද්ද ඒක එහෙම වෙන්න හේතුව මොකද්ද? ඔයාලට හිතෙන විදියට. හොඳ කම්බිනේෂන් එකක්නේ. ඔව්. හොඳ දෙන්නෙක් කියන්නේ පවර්ෆුල් දෙන්නෙක් කියන්නේ එක මාර වැඩක්. දැන් වාට හොඳටම දන්නවා. ඔව්. එහෙම කපල්ස් ඉන්නවනේ ලෝකේ. ඔව්. පෝල් සයිමන් ගාෆන්කල්. ඒ කියන්නේ ඒ දෙන්න එකතු වුණොත් මියුසික් වල මාර දෙයක් කළා සහ කළා තියෙනවා. වොයිස් එකයි හාමනි එක. මේකේ නළුවයි ඩිරෙක්ෂන්. ඔය කතා බහ කරලා ඒක හරියට ෆීල් කරගෙන තියෙනවා. එතකොට අපිට පේනවා රුක්මන් සෙමිකිස් දැනුවත් ඩිරෙක්ෂන් පැත්තෙන් ටොම්ට වඩා. ටොම් හැබැයි ටිකක් දැඩි මතධාරියෙක්. එයා කමිට්මන්ට් වලට යනවා. අපිට පේනවනේ එයාව කියවද්දි. ඔව්. එතකොට කාස්ට් වේ ෆිල්ම් එක ප්‍රොඩක්ෂන් එකක් FedEx ලා දෙනවා මේක අපිට කරලා දෙන්න බ්‍රෑන්ඩ් එක ප්‍රොමෝට් වෙන්න ඕන. එතකොට දැන් මේ කතාව දන්නේ කීප දෙනයිනේ. අනිවාර්යයෙන්. කාස්ට් වේ අවෝඩ්ස් ගන්නකොට කවුරුත් මේක ගැන කතා කළේ නැහැ. ඔය චාන්න කිව්වා ඒ කියන්නේ දැන් මේ ෆිල්ම් එක බලපු ගොඩක් කට්ටිය දන්නේ මේ FedEx ප්‍රොමෝෂන් එකක් මේ මේක ඇතුලේ තියෙනවා කියලා මම හිතන්නේ දන්නේම නැති තරම්. නේ? ඔව්. ඒ දන්නේ නැති වෙන්න හේතුව තමයි ඒගොල්ලෝ ඒ ගාන්ට වැඩේ වහලා ගැහුවා. හරියට හරි. වැඩේ ඒගොල්ලෝ වහලා ගැහුවා. ඔයාලට හොඳට මතක ඇති මේ කැලේට එන්න කලින් කාස්ට් වේ ෆිල්ම් එකේ මේන් කැරක්ටර් එක කැලේට එන්න කලින් එයාපෝට් එක. එතකොට කවුද මේන් ටොම්ගේ ඔෆිස් එක. ඒව ඔක්කොම චූටියට ප්‍රොමෝට් කරන්නේ FedEx. ඒගොල්ලෝගේ ලෝගෝ එක හැම තැනම ක්‍රියේට් වෙනවා.
හැබැයි මට ඕක පොඩ්ඩක් ෆිල්ම් එක බලනකොට අහු වුණා. මොකද මේ බ්‍රෑන්ඩ් නේම් එකක් දෙතුන් තැනක තියෙනවා. ඔයාට මතක ඇති කැලේදී ෆ්ලයිට් එකෙන් කඩන් වැටෙනවානේ පෙට්ටි ටිකක්. ඔව්. දැන් ටොම් හැන්ක්ස් ගන්නවානේ පෙට්ටියක් මේව කළා පොඩි බෝනික් එක් වගේ අයිටම් එකක් හදනවානේ කැලේ. ඒ පෙට්ටියේ තියෙන්නේ FedEx නේ. අනිවාර්යයෙන්. එතකොට මට හිතෙනවා මේ මොකක් හරි මේ ගනුදෙනුවක් මේ ප්‍රොඩක්ෂන් එකේ තියනවා කියලා. හැබැයි අතිසාර්ථක වේ දෙන්න. මේ වැඩේ ඇතුලේ ලස්සන්ට ප්ලේ වෙලා වැඩේ හදාගත්තා. ඒක මරු කම්බිනේෂන් එකක් ඇත්තටම. චාන දැන් අපිට මේ FedEx කියන කෙනාට මේ දැන් මතක් වුණේ. අර මේ ඒක නම් කමර්ෂල් ෆිල්ම් එකක්. මේක ක්ලාසික් නෙමෙයි ක්ලාසික් ප්ලැනෙට් එකට වැටෙන මේ ෆිල්ම් එක. එතකොට දැන් මේ අර මේ FedEx කියන එකත් එක්ක මගේ ඔළුවට දැන් ආවේද අර ඉතාලියන් ජොබ්ස් කියන ෆිල්ම් එක ඇතුලේ ඒගොල්ලන් ප්‍රොමෝට් කරන මිනි කූපර් කාර් එක. අනිවාර්යයෙන්. මතකයි. ඔව් කාර් වලින් යන්නේ කඩාගෙන සිං කට්ටියට ඒ කාර් එක මාර පට්ට මාකටිං එකක් නේ. මාකටිං ඒක මාර මාකටිං බ්‍රෑන්ඩ් උනේ. හැබැයි ඒ වුණාට මේකේ කවදාවත් FedEx දැක්කේ නැහැ නේ මිනිස්සු. දැක්කේ නැහැ. හරි. අපි දැක්කා. අපි බලන්නේ ෆිල්ම් එකේ රසයට වඩා මේ උනාද මේ වටේ පිටේ තියෙන්නේ කියලා. පොඩි වෙන කීමක් එක්ක වෙන එකක් එක්කනේ අපි එන්නේ. ඒක නිසා අපි ඕගොල්ලෝ දැක්කා. ඔඩියන්ස් එක දැක්කේ නැහැ. අනිවාර්යයෙන්. එතකොට චන්ද දැන් මේ කම්බිනේෂන් එකේ දැන් මේ දෙන්න ඔව් මම හිතන්නේ මේ රොබර්ට් සෙමික්ස් තමයි මෙයාගේ තියෙන මේ දෙන්නගේ තියෙන මේ කම්බිනේෂන් එකෙන් තමයි මේ සම්මාන ගන්නවත් ඇත්තේ. එතකොට චන්ද දැන් මේ ආටිස්ට් පේමන්ට්ස් ගැන කතා කරනකොට මේ ටොම් හැන්ක්ස්ගේ මේගොල්ලන්ගේ පොඩි බොන්ඩ් එකක් තිබ්බලු නේද? ඒ කියන්නේ මේ ආටිස්ට් පේමන්ට් කියන්නේ දෙන්න යාළුවෝනේ. මොකද්ද මේ පේමන්ට්ස් සම්බන්ධ මොකද්ද කතාවක් තියෙනවා නේද 150 කතාවක්. ඒකත් ලස්සනයිනේ. ඔව්. දැන් හොඳම යාළුවෙක්ට අනිත් එක්කෙනාගෙන් ගානක් කියන්න බෑනේ. මේ දෙන්න ඩිරෙක්ටර් ඇන් මේන් ඇක්ටර්. එතකොට ඒ දෙන්න යාළුවෝ වුණාම ඒ දෙන්න එන්නේ ඇති පොඩි කමිට්මන්ට් එකකට 50-50 ගමුකෝ. අපි දෙන්න 50-50 ගමු. ඒක මං හිතන්නේ මම කියවපු ඒ චිත්‍රපටවල තිබුණ එකම තැන තමයි මේක. විනනලුව ඉල්ලන්නේ යාට. එයාට ගානක් තියෙනවා. මස් රාත්තල මිල්ලනෝනේ. එයා මස් රාත්තල මිල්ලනත් එක්ක එයාට එයාගේ ඒ වෙලාවේ තියෙන වැලියු එක. කාස්ටිං වැලියු එක එයා ඉල්ලනවා. කාස්ටිං වැලියු එක ඉල්ලනවා. මොකද ඒ වෙනකොට ජෝන් ට්‍රැවෝල්ට අතෑරපු ෆිල්ම් එකක්. ටොම් හැන්ක්ස් කරනවා. ටොම් හැන්ක්ස් කරනවා. එතනදී දැන් ජෝන් ට්‍රැවෝල්ට කියන්නේ එතකොට මාර නළුවා. ට්‍රැවෝල්ට කියන්නේ ට්‍රැවෝල්ට. අනිවාර්යයෙන්. ඒ දෙකක් නැහැනේ. ඕක ඇතුලේ ස්ප්ලෑෂ් කියන ෆිල්ම් එක එයා රිජෙක්ට් කරනවා ට්‍රැවල්ට. එයා කියනවා මට රඟපන්න බෑ මේ වගේ එකක් කියලා. ටොම් ගන්නවා ෆිල්ම් එක. ටොම් අරගෙන ඒක තමයි මං හිතන්නේ පළවෙනි ටොම්ගේ ටොම් හැන්ක්ස් කියලා ඔඩියන්ස් එකට එයාව ඉන්ට්‍රොඩියුස් කරනවා. ඒ කියන්නේ චන්න ඒ කියන්නේ හරියට බැලුවොත් ටොම්ගේ හැරවුම් ලක්ෂ්‍ය වෙන්නත් පුළුවන් නේ. ඔව්. නේ? ඔව්. ට්‍රැවල්ට කියන්නේ මම දන්නවා ජෝන් ට්‍රැවල්ට කියන්නේ වෙන කැරක්ටර් එකක් නේ. අනිවාර්යයෙන්ම. කියන්නේ මේ මයිකල් ජැක්සන් වගේ කැරක්ටර් එකක් නේ. මයිකල් ජැක්සන් පවා කියනවානේ ට්‍රැවල්ටගේ ෆිල්ම් බලන්න මම හරි ආසයි කියලා. වෙන එකක් නේ. එතකොට ට්‍රැවල්ට එපා කියප එකක් කරලා නමක් හදනවා කියන්නෙම ටොම් හැන්ක්ස්ගේ දක්ෂතාවයනේ නේද? හරි. ඔතනින් චන්න අපි ඊළඟට කතා කරමු කවුද? ටොම් රංගපාපු චිත්‍රපටයක් තියෙනවා ලෝක ප්‍රසිද්ධ ඩිරෙක්ටර් කෙනෙක් කරපු ටර්මිනල් කියලා. ඒක කරේ කවුද? ස්ටීවන් ස්පීල්බර්ග් කරේ ටයිටැනික්, ජුරාසික් පාර්ක් වගේ ෆිල්ම් කරපු. එතකොට ඒ ෆිල්ම් එකේ තනිකරම තියෙන්නේ මේ එයාපෝට් එකක් ඇතුලේ එයාට එකකින් එළියට යන්න බැරි ඩොකියුමන්ට්ස් ප්‍රශ්නයක් එක්ක වෙච්ච ඉරාන් ජාතිකයෙක් මම හිතන්නේ. ඔව්. එතකොට එයාට එළියට යන්න බැරුව වෙච්ච සිද්ධිදාමයක්. ඕකට සම්මාන හම්බුණාද කියලා මට හරි මතකයක් නෑ. නමුත් ඒකත් ටොම්ගේ අතිශය විශිෂ්ට රංගපෑමක් තියෙන චිත්‍රපටයක්. මොකද චන්න ඒ ගැන මට හිතෙන්නේ. ටර්මිනල් චිත්‍රපටයට මුල් වෙන්නේ කරිම් නයිස කියන ඉරාන ජාතිකයා. ඩොකියුමන්ට්ස් ප්‍රශ්නයක් වෙලා ප්‍රංශ යාපෝට් එකේ හිර වෙනවා. පොඩි කාලයක් නෙමෙයි අවුරුදු 18ක්. විශ්වාස කරන්න පුළුවන්ද අවුරුදු 18ක් මිනිස්සෙක්ට බංකුවක් උඩ ඉන්න පුළුවන් කියලා. ඒ වුණාට මේක සත්‍ය කතාවක්. ඔය
කොහොමාගේ ස්ටීවන් ස්පීල්බර්ග් ඕක දකිනවා පොඩි පේපර් ආටිකල් එකකින්. එතකොට තමයි යා තීරණය කරන්නේ මේක මරු වැඩක්. ඒක ලස්සන වැඩක්. ඔව්. මේකට මම යනවා. ටර්මිනල් එකට මම යනවා. කියලා තමයි ස්ටීවන් ස්පීල්බර්ග් වගේ කෙනෙක් කියන්නේ වෙනම කැරක්ටර්ස් නේ. අනිවාර්යයෙන්. ඒ කියන්නේ යා තීරණය කරනවා මේක ෆිල්ම් එකක්. එතකොට තමයි යාට හම්බ වෙනවා ටොම් හැන්ක්ස්, කැතරින් සෙටා ජෝන්ස්. කැතරින් සෙටා ජෝන්ස් කියන්නේ නම්බර් 1. ඒ කියන්නේ මයිකල් ඩග්ලස්ගේ වයිෆ්. ඔව්. මයිකල් ඩග්ලස්ගේ වයිෆ්. අනික මූඩ් ඇක්ටිං වල මාරම තැනක ඉන්න. අනිවාර්යයෙන්. වර්ල්ඩ් බෙස්ට් ඇක්ට්‍රස් වෙලා නැති වුණාට සපෝටිං ඇක්ටර්ස් වෙලා තියෙනවා. හැබැයි මේ දක්ෂතා නම් ඒ දෙන්න ටර්මිනල් එක ඇතුලේ ප්ලේ කරනවා. මට අද වගේ මතකයි. ඒ සෙටා ජෝන්ස්ගේ කැරක්ටර් නේම් එක අමේලියා. අමේලියා තමයි මට මතක. පස්සේ තමයි මට මම සොයන්නේ කැතරින් සෙටා ජෝන්ස්. ඒ නිර්මාණවල මම දකින්න ප්‍රධාන දේ තමයි බටහිර නිර්මාණවල ඒ තෝරගන්න කාස්ට් එකේම තියෙනවා ඇතුලේ මාර වැඩ. ස්ටීවන් ස්පීල්බර්ග්, ටොම් හැන්ක්ස්, කැතරින් සෙටා ජෝන්ස්. ඒ තුනම ඩයිනමයිට්ස් තුනක් නේ. අනිවාර්යයෙන්. ඒක ඇතුළ ප්ලේ වෙනකොට ටර්මිනල්ම තමයි. අනිවාර්යයෙන්. ඔකත් එක්ක චන්න අපි කතා කරමු ඊළඟට හොඳ ෆිල්ම් එකක් තියෙනවා තව. ඩාවින්සි කෝඩ්. මේක ඩිරෙක්ටර් මතකද චන්න? ඩාවින්සි කෝඩ් වල ඩිරෙක්ටර්. ඔව් ඩිරෙක්ටර් මට මතකයි. කොහොම හරි මේ ඩාවින්සි කෝඩ් කියවීමේදී මම ලබාගත්ත විශේෂ තැනක් තියෙනවා. ඩිරෙක්ටර්ට වඩා මේක ඇතුලේ එනවන්නේ ප්ලොට් එක. ඔව්. මම එකක් කියන්නම් චන්න. ඔය ෆිල්ම් එකේ ඔක ඩෑන් බ්‍රවුන්ගේ නවල් එකකට හදපු ෆිල්ම් එකක් නේ. ඔය කතාව ඒ කියන්නේ ඕක නිකන් පොඩ්ඩක් මොනවද හරි গুপ্তයි හරි මිස්ටීරියස් වගේ පොඩි එහෙම ගතියකුත් තියෙනවනේ ඕක ඇතුලේ. සහ symbols and codes එක්ක යන කතාවක් ඕක. එතකොට ඕකට මේ ලෝකෙ නිකන් සංකල්පයක් ගොඩ නැගුණා මේ මොකද්ද මේ අමුතු කියන්නේ අමුතු කතාවන්නේ මේ කතාව. හරි සමහරුන්ට තේරුම් ගන්නත් අමාරුයි මම හිතන්නේ. ඒ ෆිල්ම් එක කියවීමක් නැති කෙනෙකුට ඒ ෆිල්ම් එක චුට්ටක් බෑ තේරුම් ගන්න අමාරුයි. තුන් පාරක් විතර බලන්න වෙයි මං හිතන්නේ. අනිවාර්යයෙන්. ඔයාලට මොකද ශාන්නේ මේ ඩාවින්සි කෝඩ් ඒකෙත් රංගපාන්නේ අපේ නළුවානේ ඉතින් දැන් මේ කතා කරන පුද්ගලයානේ ඒකෙත් රංගපාන්නේ. මේක ලෝක ප්‍රසිද්ධ එකක් නේ. මොකද හිතන්නේ ශාන්නේ මේ ඩාවින්සි කෝඩ් ගැන? ඩාවින්සි කියන්නෙම තර්ඩ් අයි එකක් නේ. ඒ කියන්නේ ඩාවින්සිගේ ඇහැ. ඔව්. තාම සයන්ටිස්ට්ලාට තේරුම් ගන්න බෑ. ඒ කියන්නේ එයා චිත්‍රවල ඇඳලා තියෙන්නේ මොනාලිසා. ලාස් සෆර්. ඒ ඔක්කොම වල ඇඳලා තියෙනවා මාර ඒ කියන්නේ මේ 3D. මම නම් කියන්නේ කවුරුත් මේක ලෝකේ තාම කියලා නැහැ. ඔව්. ලියනාඩෝ ඩාවින්සිගේ ඇහැ 3D. ওই පැත්තෙන් බැලුවත් ප්ලේ වෙන්නේ අපේ පැත්තට. ඔව්. මෙහෙට ගියත් අපි දිහා බලන් ඉන්නවා වගේ පේන්නේ. ඒ කියන්නේ 3D ඇහැක් තිබුණා මම හිතන්නේ දැනට එහෙම හැක් මට මගේ කියවීමේදී හම්බෙලා නැහැ. එතකොට මේගොල්ලෝ තෝරගන්නේ එයාගේ චිත්‍රේ තියෙන ජීසස්ගේ බඳුන. මේ මාගේ ලෙයර්. නිදීෂ බඳුන තමයි ඒක සිම්බල් එක. මේක කොතනටද ලින්ක් වෙන්නේ? කවතුකාගාරේ කතාවක් නෑ මියුසියම් කතාවේදී මේගොල්ලෝ සොයා යන්නේ මේක ඇතුලේ මොකක්ද තියෙන ඒ කියන්නේ ලේ ඥාති සම්බන්ධයක් තමයි මේ කතාවේ ඇත්ත තියෙන්නේ. ඩාවින්සි කෝඩ් එක පොඩ්ඩක් පොඩි හරියට බැලුවොත් ඔක්ම නිකන් බ්ලැක් කන්සෙප්ට් එකක්. ඒ කියන්නේ මරියා මග්දලේනා සම්බන්ධයි. මරියා මග්දලේනා සහ ජීසස්. මරියා මග්දලේනා සහ ජීසස් අතර මොකක්ද තිබුණු සම්බන්ධය? ඒක මම කියන්නේ ඒක මේගොල්ලෝ ෆිල්ම් එකේ ගේන්නේ නොකියා. ඒ කියන්නේ කෝඩ්ස් වලින් මොකක්ද මේ බඳුන මේ බඳුනට මොකක් හරි මරියා මග්දලේනාගේ ලේ සම්බන්ධයක් තියෙනවද වෙන එකක් නෙමෙයි. හැබැයි මේ ආගමික සංකල්ප ගේනවා කියන්නෙම මේ ටිකක් අමුතුයිනේ ෆිල්ම්ස් ඇතුලේ. ඔව්. එහෙම කරන්න බෑනේ දැන් ජෝන් ලෙනන් ඕව ගැන කතා කරන්න ගිහිල්ලා ජෝන් ලෙනන්ට ෂෝස් නැතුව ගියා.
ජෝන් ලෙනන්සේ ෆොටෝස් පිච්චුවා. පිච්චුවා. ජෝන් ලෙනන්ට පාර බහලා යන්න බැරුණා. මොකද පල්ලියත් එක්ක ආටිස්ලාට ෆයිට් කරන්න බෑ. සංකල්පත් එක්ක ෆයිට් කරන්න බෑ. ඒවා මේ කතා කරන්න හොඳයි. පබ්ලිෂ් කරන්න බෑ. ඒක නිසා හැබැයි මේ කතාව ඇතුලේ ටර්මිනල් වල මේගොල්ලෝ ලස්සනට මේ ඥාති සම්බන්ධයක් තියනවාද කියලා අනික මේක අන්ඩර්වර්ල්ඩ් ට්‍රැකින් එකකුත් තියෙනවනේ ෆිල්ම් එක ඇතුලේ. ෆිල්ම් එක ඇතුලේ ඒක සොයාගෙන යනකොට මට හිතෙන්නේ සාමාන්‍ය කෙනෙක්ට ෆිල්ම් නොබලන්න කියවන්න අමාරුයි. ටර්මිනල් කියවන්න අමාරුයි. නමුත් අමේලියාගේ ටොම් හැන්ක්ස්ගේ තියෙන ඒ ලව් එක කියවන්න ලේසි. ඕක තමයි මට කියන්න තියෙන්නේ. ඔය චන්දද අපි මේ කතා කරපු ෆිල්ම්ස් හතරම ගත්තොත් එහෙම මේක ගැන ඉතින් අපේ ලංකාවේ රංගපාන කට්ටියට නළුවන්ට මම හිතන්නේ මේ හතරෙම රංගපාන්නේ අපි කතා කරපු ප්‍රධාන චරිතය ටොම් හැන්ක්ස් මම හිතන්නේ චන්න නළුවෙකුට ටොම් හැන්ක්ස් කියවුවා නම් ගණ්ඩ දේවල් බොහෝයි. ඒ භාවාත්මක භාවයන් තියෙන ඒ මුහුණේ තියෙන ඉරියව් ඒ ඇත්තටම කොහොමද එන්නේ කියලා හිතා ගන්නත් බෑ. මම තේරෙන්නේ නැහැ. අපිත් ඔය චූටි චූටි නගපෑම් කරලා තියෙනවනේ කැමරාවෙස්. අපි හොඳ නඩුව සහ ඩිරෙක්ටර්ස්ලා. ඔව් ඉතින් නමුත් මේ වගේ රඟපෑමක් යන්නේ මේක ඔයාට මට නිකන් කියන්න ලංකාවේ දැන් ඒක මේවා තියෙනවා වර්ක්ෂොප් නම් තියෙනවනේ නළුවන්ට පොඩි පොඩි ඒවා තියෙනවා. හිතේ නෑ. නමුත් මං හිතන්නේ වර්ක්ෂොප් ඕනෙත් නෑ මේක කියවගත්තා. ඔක්කොටම කලින් කියවන්න රුක්මන් ටොම් හැන්ක්ස්. නිහතමානී මිනිස්සෙක්. ගෝල්ඩන් හාට්. නිහතමානී මිනිස්සෙක්ට ආයි රඟපෑම් උගන්වන්න ඕනේ. මහ පොළොවේ පය ගහලා ජීවත් වෙන මිනිස්සුනේ. ඒක හරි. ඒ මිනිස්සුන්ට ආයි අමුතුවෙන් අඳින්න දෙයක් නැහැ පාරේ. කී දෙනෙක් මන් දිහා බලනවද? මං උඩින් යන්න ඕනද? ඒ ලංකාවේ මේ ගොඩක් අනේ මන් දන්නේ මම මේක කියන්න අකමැති. ඉගෙන ගන්නවට වඩා උගන්වනවානේ. 2යි 3යි රංගපාන්නේ ඌට පස්සේ ක්ලාසස් කරනවා. මම කියන්නේ ටොම් හැන්ක්ස්ලා එහෙම නෙමෙයි. හොඳ මිනිස්සු හොඳට පාරේ ඇවිදලා ගඳ සුවඳ තේරෙන හොඳ ටේස්ට් එකක් තියෙන හොඳ මිනිස්සුත් එක්ක හොඳ ප්‍රොෆෙෂනල් ඩිරෙක්ටර්ස්ලා එක්ක කතා කරලා මේ පොඩි මිනිස්සුනේ. සෙමිකිස්ලා ටොම් හැන්ක්ස්ලා සාමාන්‍ය මිනිස්සු. චිකාගෝ වොෂින්ටන් උනාට මේ දෙන්න සාමාන්‍ය මිනිස්සු. එතකොට ඒගොල්ලෝ අතරේ සිදුවෙන කතාබහ කොච්චර පවර්ෆුල්ද කියනවා නම් ඔස්කාර් වලින්නේ නවතින්නේ. දැන් නිකන් හිතන්න මේ ෆිල්ම්ස් හතර විදියක්නේ. ඔව් අනිවාර්යයෙන්. Forrest Gump disable. Castaway alone තනිකම කියන එක උපරිමෙන් ගේනවා. ඊට වඩා තනිකමක් නැහැ. බෝනික් එක්ක කතා කරනවා. කතා කර ඉන්න අවුරුදු 10ක් 12ක් ඔව්. අනිවාර්යයෙන්. FedEx නම එනකම්. චන්නවට තව දෙයක් අහන්න තියෙනවා. මේ කාස්ටවේ ෆිල්ම් එකේ මේගොල්ලන් ෂූටින් කරලා කාලයක් මේක නවත්තනවලු මොකටද? අරයාගේ රැවුල් ඇවිලා කොණ්ඩ ඒ සිද්ධිය වට මතකද? එතන මොකද්ද ඒ කතාවේ එක? කැපකිරීම හිතන්න. ඕක මේ ඇමරිකාවේ රැවුල් නැද්ද දාන්න? අනිවා. මචං වර්ල්ඩ් බෙස්ට් මේකප් ආටිස්ට්ලා නැද්ද? නැතුවද? ඒක හරි. ප්‍රධානම දේ බර අඩු කරලා. එයාගේ වේට් එක අඩු වෙනවා කියලා පේන්න දැන් මේගොල්ලෝ කොච්චරුණක් ටිකක් පුෂ්ටිමත් ඇඟවල්නේ. ඒ කියන්නේ චන්ද දැන් දූපතක තනි වෙලා ඉන්නකොට හැම්බේකන් නෑනේ කණ්ඩ. එතකොට එයාගේ කෙට්ටු ශරීරයක් පෙන්වන්නත් එපායි. දැන් වගේ ග්‍රැෆික්ස් ලොකුවට එහෙම පාවිච්චි කරේ නෑනේ. ඔව් වෙනම බෑ. ඒ කියන්නේ කැපවීම මේ ෆිල්ම් එකට තියෙන නේ ඒගොල්ලන්ගේ. කිලෝ 25ක් බස්ස ගන්න දෙන වෑයම නෙමේ. මචං කැප වෙනවද බං ෆිල්ම් එක ඇතුලේ? ඒක හරි. අපේ තිබ්බ ගැහුවා ලෝකේ. ඔව්. අනික ඇමරිකන් ෆිල්ම්ස් වලත් මේ වගේ කැපෙන ෆිල්ම්ස් හරි අඩු. දැන් නැති තරම්නේ. දැන් නැති තරම්. ඔයාගේ ප්‍රශ්නෙට මම උත්තරේ දෙන්න. ඔව්. හොඳ මිනිස්සෙක් වුණොත්, නිහතමානී මිනිස්සෙක් වුණොත් ඔස්කාර් දක්වා යන්න පුළුවන්. අනිවා. ලංකාවේ නිකන් මම මේ
ලෝක සිනමාවේ ලංකාවේ සිනමාවට එන්නේ. ඔව්. එහෙම නිකන් ඒ වගේ චරිත ලංකා සිනමාවේ ඉන්නවද නිකන් එක්කෙනෙක් ඉන්නවා. දක්ෂයෝ ගොඩක් නෑ ඉන්නවා. දක්ෂනේ මං අහන්නේ ඒක. ඔව්. මහ පොළොවේ පය ගහලා මනුෂ්‍යත්වයේ කියන එක උතුම් කොට සලකන. ඔව්. වාගේ කිව්ව ගෝල්ඩන් හાર્ට් වගේ හાર્ට් තියෙන එහෙම ඉන්නවා. නළුවෝ ඉඳලා තියෙනවද? ඉන්නවනේ. මම නම් මට හම්බෙලා තියෙනවා. ඔව්. තාම ඔස්කාර් ගැව්වේ නැති වුණාට මම එකක් කියන්නද ඔව් තරහ. කිය අනිවාර්යෙන් කියන්න. රොෂාන් රවින්ද්‍ර කියන නළුවා මට හම්බෙලා තියෙනවා. රොෂාන් රවින්ද්‍ර. මම රොෂාන් රවින්ද්‍රත් එක්ක රංගපාලක් තියෙනවා. ඔයාලම බලන්න. මම රංගපාලක්. රොෂාන් රවින්ද්‍ර කියන චරිතය හරි හියුමන් මචං. human. උන් මිනිස්සු මචං. ඇත්ත. උන් බස් වලට ඒක හොඳම උදාහරණයක් කියලා වැඩේ නවත්තමු. මම දවසක් ටවුන් හෝල් එකේ ඇවිදගෙන එනවා. ඇවිදගෙන එනකොට සුදත් පතිනායක. හොඳ එඩී කෙනෙක්. හොඳ එඩී කෙනෙක්. පතිනායක. පතිනායක ඉන්නවා. මම දැක්ක පතිනායක ඉන්නවා. මං ඉතින් පතිය කොහොම හරියටම රහුමානිය පරණ රහුමානිය හෝටලේ ගාව. බස් වලට කෙනෙක් 120. මං ඇහුවා පතිය මොකද කරන්නේ කියලා. මචං පොඩක් පොඩි වැඩකට යන්න ඉන්නේ. මේ අන්න මේ යාළුවෙක් ඉන්නකෝ බස් වලට එකේ තොප්පියකින් මූණ වහගෙන. ඉන්නේ රොෂාන් රවින්ද්‍ර. රොෂාන් රවින්ද්‍ර එතකොට ආදරණීය වස්සානේ කළා. හරි. සෙනේෂ්ගේ ෆැන්ටසි ඇවිනියු කළා පී. ෆුල් පී. මචං මිනිස්සු දන්නවා. දන්නවා. මූ දැන් තොප්පියෙන් ඔළුව වහගෙන බස් වලට පිටිපස්සේ ඉන්නවා. හරි. මං රොෂාන් කොහොමද චන්නේ ගයිඩ් කරගෙන තව කෙනෙක් හිටියා හිටගෙන. අහිංසක මිනිස්සෙක් හිටියා. පතිනායක මට අඳුන්ලා දෙනවා. මේ ඉන්නේ කපිල අයියා මචං. ඔබ දන්නවනේ. මම මචං දන්නේ නැහැ. කපිල අයියා කිව්වට දන්නේ නැහැ. හරි. මම හිමිට එක රොෂන්ගේ කවුද කියලා. මචං කපිල කුමාර කාලිංග. කපිල කුමාර කාලිංග කියන්නේ මචං අති දක්ෂේ. සින්දු ලියපු හැම සින්දුවක්ම හිට් වෙලා තියෙනවා. දැන් මේ වගේ මිනිස්සු අර විදියට දැක්කම උන් දක්ෂයෝනේ බං. අනිවාර්යෙන්. වාහනවල යන්නේ. බස් එකේ යන්නේ. අහුන් මිනිස්සුන්ට පේන්න මිනිස්සුන්ට පේන්න රංගපෑන්නේ තොප්පියකින් මූණවා රොෂාන් රවින්ද්‍ර ඉන්නවා. මචං මේවා වෙන්නේ ඒවනේ බං. ආස නැද්ද ඒවා? අනිවාර්යෙන්. ඒක හරි. එතන තමයි මම හිතන්නේ. හරි. මේ රොෂාන් රවින්ද්‍රත් එක්ක රංගපෑව කියලා මම චූටි කැලලක රංගපෑවා නේද? ඔව්. මේ රොෂාන් රවින්ද්‍ර එතකොට ප්‍රසිද්ධ ඒක ඔයාලා වැඩ කරන්නේ චන්න. ඔව් මැනික් මාලික. මැනික් මාලික. ඔව් දැන් චන්න අපි අපේ කතාවේ අවසානයේ තමයි අපි මේ ඉන්නේ. 22යි. ඔව්. එහෙනම් අපිට කියන්න තියෙන්නේ ලංකාවේ මේ සිනමාවට කැමති කට්ටියට ටොම් හැන්ක්ස්ව කියවන්න. කියවලා දෙයක් ගන්න. අඩුම ගානේ අපි මේ කියපු ෆිල්ම්ස් හතරෙන් එකක්වත් බලන්න. ෆොරස්ට් ගම්ප් බලන්න. බලලා හිතුනොත් ඉතිරි ටිකක් බලන්න. නේද චන්න? ඔව්. එහෙනම් හැමෝටම සුබ දවසක්. එහෙනම් අපි නවතිනවා. ඉතින් අපි ඊළඟ ප්‍රකටසටහනෙන් හම්බෙමු. සුබ දවසක්. ආයිබෝන්.